ඔයා ඒක ගෙදර දාලා ඉන්නේ ඇති. ඔයා ෆෝන් එක ඔෆිස් එකේ දාලා ඉන්නේ ඇති. පුතේ ඔයා වතුර බෝතලේ ඉස්කෝලේ දාලා ඉන්නේ ඇති. මෙන්න මේ වගේ දේවල් අපි එදිනදා කතා බහේදී භාවිතා කරනවද නැද්ද? එහෙනම් මේ සියල්ල ඔයා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න ඕනේ. අන්න ඒක දැනගන්න නම් ඔයා වීඩියෝව ස්කිප් නොකර මුල ඉඳන් අවසානයේ දක්වා හොඳින් නරඹන්න ඕනේ. ඒ වගේම ශ්‍රවණය කරන්න ඕනේ. ඔයා ඒක ගෙදර දාලා ඉන්නේ ඇති. අවිනිශ්චිත භාවයෙන් යමක් ප්‍රකාශ කරනවා. ඒක අතීත කාල දෙයක් සම්බන්ධව තමයි මේ මොහොතේදී අපි කතා කරන්නේ. අන්න ඒ නිසා ඔයාට මේ එහෙම නැත්නම් might කියන උපකාරක ක්‍රියාපදය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මේක බොහොම කෙටියෙන් කිව්වොත් ඔයා මෙන්න මේ කියන ආකාරයට මෙවැනි වාක්‍ය කියන්න. You might have left it at home. දැන් දාලා එන්නේ නැති කියපුවාම ක්‍රියාපදේ තමයි leave, left. අන්න ඒ past participle verb එක left එක තමයි අපි මෙතන භාවිතා කරලා තියෙන්නේ. You might have left it at home. You might have left it at home. ඔයා ඒක ගෙදර දාලා ඉන්නේ ඇති. අපි කොහොමද මේක ලස්සනට කියන්නේ? You might have left it. අන්නේ විදියටයි ඔයා හොඳට ප්‍රැක්ටිස් කරා නම් කියවෙන්න ඕනේ. You might have left it at home. You might have left it at home. ටිකක් අපහසුයි ආධුනික අවස්ථාවේදී. නමුත් මේක නිතර කීමෙන් පුහුණු වීමෙන් තමයි ඔයාට හොඳින් කියන්න හැකියාව ලැබෙන්නේ. අන්න ඒ හොඳින් කියන දේට තමයි ඇගීම ලැබෙන්නේ කියන එකත් නිතරම මතක තියාගන්න ඕනේ. You might have left it at home. You might have left it at home. Number 2. එයාට ඒක අමතක වෙන්නේ නැති. අමතක වෙනවා forget past tense එක, forgot past participle verb එක, forgotten. හොඳයි. දැන් අපි මේක තමයි පාවිච්චි කරන්නේ මේ වාක්‍යයේදී. He might have. එයා කියනකොට he වෙන්නත් පුළුවන්, she කියලා ගන්නත් පුළුවන්. He might have forgotten it. He might have forgotten it. එයා ඒක අමතක කරලා ඉන්නවා ඇති. අන්න ඒ අර්ථයත් මේකේ තියෙනවා. He or she might have forgotten it. Number 3. එයාලට ඒක හම්බ වුණේ නැතුව ඇති. දැන් මොන හරි දෙයක් නැති වෙලා හොයනවා. මොනවත් ප්‍රතිචාරයක් ආරංචියක් නැති නිසා අපි මෙහෙම කියනවා. එයාලට ඒක හම්බුනේ නැතුව ඇති. හමු වෙනවා, හම්බ වෙනවා. Find, found. He might not have. අන්න අපිට might not, mightn't කෙටි කරලා හෝ මේ විදිහට පාවිච්චි කරන්න වෙනවා. They might not have found it. They might not have found it. ඒගොල්ලන්ට ඒක හම්බුනේ නැතුව ඇති. කොහොමද ඒක කියන්නේ? They might not have found it. They might not have found it. They might not have found it. ඔය විදිහට දෙතුන් වතාවක් අනිවාර්යයෙන්ම කියමින් පුහුණු වීම කරන්න ඕනේ. එයාට ෆෝන් එක හම්බුනේ නැතුව ඇති. She might not have found the phone. She might not have found the phone. ෆෝන් එක කොහේ හරි දාලා ඇවිල්ලා එයාට ඒක හම්බුනේ නැතුව ඇති. She might not have found the phone. She might not have found the phone. She might not have found the phone. එයාට ඔයාව අමතක වෙන්නේ නැති. ඒකයි කෝල් එකක්වත් දුන්නේ නැත්තේ. ඔන්න ඔය වගේ අවස්ථාවක් ගැන හිතන්නකෝ. He or she. He might have forgotten you. He might have forgotten you. Forget, forgot, forgotten. He might have forgotten you. එයා ඒක දැනගෙන හිටියේ නැති වෙන්නේ නැති. You can use either he or she. He might not have known it. No, knew, known. No, knew, known. He might not have known it. එයා ඒක දැනගෙන හිටියේ නැති වෙන්නේ නැති. He might not have known it. Number 7. ඔයා වතුර බෝතලේ ඉස්කෝලේ දාලා ඉන්නේ නැති. You might have left your water bottle at school. You might have left your water bottle at school. Leave, left. මෙතෙක් වෙලා කතා කරපු සියල්ල අපි ඉක්මනින්ම බලාගෙන යමු. ඔයා ඒක ගෙදර දාලා ඉන්නේ ඇති. You might have left it at home. You might have left it at home. එයාට ඒක අමතක වෙන්නේ ඇති. He might have forgotten it. He might have forgotten it.
එයාලට ඒක හම්බ වුණේ නැතුව ඇති. They might not have found it. They might not have found it. එයාට ෆෝන් එක හම්බ වුණේ නැතුව ඇති. She might not have found the phone. She might not have found the phone. එයාට ඔයාව අමතක වෙන්නේ නැති. He might have forgotten you. He might have forgotten you. එයා ඒක දැනගෙන හිටියේ නැති වෙන්නේ නැති. He might not have known it. He might not have known it. ඔයා වතුර බෝතලේ ඉස්කෝලේ දාලා ඉන්නේ නැති. You might have left your water bottle at school. You might have left your water bottle at school. පුතා, you might have left your water bottle at school. මෙන්න මේ විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් ඔයා සමන්යාපා YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕනේ. ඉතින් මේ පාඩමෙනුත් ඔයාට ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, හිත මිතුරන් අතරේ මේ වීඩියෝව ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් යලිත් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තු වෙන්න මා ඔබෙන් සමුගන්නවා.